ඔයාලා හැමදෙනාම සතුටෙන් සුවෙන් සැපෙන් ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් අපේ පොඩි අය මේ දවස්වල භූත ලෝකෙ එහෙම සැරසරනවනේ. අපේ ළමයි දෙන්නගේ හවස පන්තියේත් අද හැලෝවින් සමරනවා. හැබැයි ඉස්කෝලෙත් ඇරලා ඇවිල්ලා පන්තියට යන්න විනාඩි 20ක් 30ක් තියෙද්දි ඒකට මොනවා හරි සැරසිල්ලක් ඕනි කියලා කියනවා. මේ වගේ අවස්ථා අපිට ඕනේ තරම් උදා වෙනවනේ. සමහරක් වෙලාවට අපි හරියට අසරණ වෙනවා දෙයක් කරලා දෙන්න විදිහක් නැතුව. ඉතින් ඒ වගේ දවසක් වුණාද මම දැන් මේ ටක්කාල භූත පැටව දෙන්නෙක් හදනවා. අපේ ළමයි කැමතුනේත් නෑ අර මෝනේ ඒ විදිහට එක භූත විදිහ දේවල් අඳින්න. මාත් ඒකට ආසවුනේත් නෑ. ඒකින්ද මම 4 සුදු රෙදි කෑල්ලක් අරගෙන තව රෙදි ගුලියක් ගත්තා. සුදු එකක් රෙදි කෑල්ලක් අරගෙන ගුලි කරලා අර 4 රෙදි කෑල්ල මැද්දෙන් තියලා මෙන්න මේ විදිහට එකතු කරලා මහ ගන්න ඔළුවක් වගේ හිටින්න. යටට අර භූත ඇඳුම වගේ හිටින්න. මේක මහන්න ඕනේ. ඔලු ගෙඩිය වගේ තියලා මේ නූලකින් ගැට ගහගත්තා නම් ඒත් ඇති. ඒ වුණාට මම චුට්ටක් මැහුවා. ගොඩාක් දේවල් ඉතින් මං හොය හිටියේ නෑ. අයිබ්‍රෝ පෙන්සිල් එකකුයි ලිප්ස්ටික් එකයි ওই වගේ දේවල් තමයි ගත්තේ. ඊට පස්සේ ඔලු ගෙඩියේ හොඳ තැනක් බලලා මං S2කුයි කටකුයි අඳිනවා. S2 මේ විදිහට ලකුණු කරලා ඊට පස්සේ ඒක චුට්ටක් හැඩ වැඩ දාලා ගන්නවා. කටත් ඉතින් මම මේ විදිහට අඳිනවා. දැන් මේ වීඩියෝ එක ඔයාලා දකින වෙලාව වෙනකොට මේ වොයිස් කරන වෙලාවෙත් මේ වීඩියෝ එකට ඒගොල්ලෝ ගිහින් මේක දාගෙන ඇති. ඊට පස්සේ මම ලිප්ස්ටික් එක අරගෙන මේ ලිප්ස්ටික් උර එහෙම මේ කටේ තියලා නිකන් තද කරලා වගේ මේ උලා ගන්නවා. චුට්ටක් අර කළුත් එක්ක එකතු වෙලා බොඳ වෙලා යන විදිහට වගේ. පස්සේ මම මේ භූත ඇඳුමෙත් තනින් තන ලිප්ස්ටික් චුට්ටක් ගෑවි නොගෑවි යන විදිහට අතුල්ලගෙන යනවා. S2 පොඩ්ඩක් ගානවා මම ලාවට වගේ නිකන් යාන්තම් රතු ගතියක්. දැන් මේක ඔයාලට ඕන විදිහට ලස්සනට සරස ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ බෝල් බෑන්ඩ් එක අරගෙන මෙන්න මේ විදිහට අතේ රඳව ගන්නවා භූත පැටියා. මේ බෝල් බෑන්ඩ් එක තියලා මහන්න අර ඔලු ගෙඩියට තද වෙලා අතට මේක රැඳිලා හිටිනවා. ඔන්න ඔච්චරයි භූත පැටවුන්ගේ වැඩ. ඔයාටත් මේ දවස්වල මේ වගේ එකක් ඕනනම් ඔන්න හදාගන්න ලේසි විදියක්. මේක පේපර් සර්වියට් වලිනුත් හදන්න පුළුවන්. එහෙම හදලා බෝල් බෑන්ඩ් එක දානකොට නම් හැබැයි ගැලවිලා යයි. ටේප් එකකින් අතේ රඳව ගන්න වගේ පුළුවන් වෙයි. එහෙනම් ඉතින් අද මගේ වීඩියෝ එක ඔයාලට මොනවා හරි ප්‍රයෝජනයක් වුණා නම් මට ඒක ලොකු සතුටක්. මගේ එකම බලාපොරොත්තුවත් මම දාන වීඩියෝ වලින් ඔයාලට චූටි හරි ප්‍රයෝජනයක් වෙයි කියන එක. අද මගෙත් එක්ක එකතු වුණාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඔයාලගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම රූපානි.